Welcome back to my channel. අද වීඩියෝ එකෙන් අපි බලන්නේ කොහොමද මුං ඇට වලින් facial එකක් කරන්න කියලා. Step 1 cleanser. මම මෙතන මුං ඇට blender කරගෙන තියෙන්නේ. අපිට මේ blender කරගත්තු මුං ඇට මාස 6ක් store කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් හැන්දක් එකතු කරගන්නවා. ඒකට මම කිරි හැන්දකුත් එකතු කරගන්නවා. කිරි නැත්නම් අපිට rose water පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ හොඳට මික්ස් කරලා මූණට ගන්න තියෙන්නේ. මම මූණට ගාද්දි cotton pad එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට cotton pad එකක් නැත්නම් cotton wool එකක් ගන්න පුළුවන්. මේක මූණට ගාපු ගමන්ම අපි cleanse කරන්නේ නැහැ. මුලින් ගාලා තප්පර 30ක් වගේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අපේ cotton pad එක අරගෙන හොඳට මූණ cleanse කරගන්න. හොඳට මසාජ් කරන්න ඕනේ මූණ. අපි cleanse කරද්දී එකම පැත්තට තමයි cleanse කරන්න ඕනේ. ඊට පස්සේ අපිට හොද ගන්න පුළුවන්. මේක ක්ලෙන්සර් එකකට වඩා උදේ පාන්දරම ෆේස් වොෂ් එකක් නැත්නම් සෝප් එකක් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මුං ඇට වලට වතුර ටිකක් දාලා මූණට හොදට ස්ක්‍රබ් කරා නම් හොඳ ග්ලෝ එකක් ගන්න පුළුවන්. Step 2 scrub. අපි ක්ලෙන්සර් එක කරලා ස්ටීම් කරලා ඊට පස්සේ ස්ක්‍රබ් කරා නම් අපිට තව බෙනිෆිට්ස් හම්බ වෙනවා. එහෙම නැත්නම් උත් අවුලක් නැහැ. ඉතින් ස්ක්‍රබ් එකට මම බ්ලෙන්ඩ් කරගත්තු මොන් ඇට වලින් එක හැන්දක්, ඕට්ස් වලින් හැන්දක්, මී පැණි වලින් හැන්දකුත්, කිරි හැන්දි එකමාරක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔක්කොම හොඳට මික්ස් කරලා මූණට ගාන්න තියෙන්නේ. ඉතින් මූණට ගාලා විනාඩි 10ක් තියා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ස්ක්‍රබ් එක පටන් ගන්න ඕනේ. මේ ස්ක්‍රබ් එක මූණට විතරක් නෙමෙයි අපිට ඇඟට පාවිච්චි කරන්නත් පුළුවන්. සතියේ දවස් 3ක් නැත්නම් දවස් 2ක් වගේ මේ ස්ක්‍රබ් එක මූණට ගෑවනම් අපිට හොඳ ග්ලෝ එකක් ගන්න පුළුවන්. ඒ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඔයිලි ස්කින් කට්ටියට මේක හොඳ ස්ක්‍රබ් එකක්. ඒ වගේ අපේ මාක්ස් තියෙනවා නම් ඒ මාක්ස් ඔක්කොම අපිට අඩු කරගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එකෙන්. අපේ කට වටේ නැත්නම් නහය ළඟ එහෙම කළු ස්පොට්ස් තිබ්බනම් අපිට ඒවත් මේකෙන් නැති කරගන්න පුළුවන්. අපේ ස්කින් එක හොඳ බ්‍රයිට්නස් එකක් දෙනවා. ඒ වගේ ගොඩක් බෙනිෆිට්ස් තියෙයි මේ ස්ක්‍රබ් එකෙන්. ස්ටෙප් 3 මසාජින්. මසාජින් එකට මම යෝගට් හැන්දක් ගන්නවා. ඔයගලට යෝගට් නැත්නම් කර්ඩ් ගන්නත් පුළුවන්. ඉතින් මම ඒකට මම බ්ලෙන්ඩ් කරගත්තු මොන් ඇට වලින් එක හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරලා විනාඩි 2ක් 3ක් මූණට ගාලා විනාඩි 10ක් හොඳට මසාජ් කරන්න ඕනේ. අපි මසාජ් කරද්දී උඩ අතට තමයි අපි මසාජ් කරන්න ඕනේ. මසාජ් කරාට පස්සේ මූණ හොද ගන්නත් පුළුවන්. නැත්නම් වෙට් වයිප් එකක් අරන් මූණ පිහදා ගන්නත් පුළුවන්. මේක කරද්දී අපේ මූණේ ඩල්නස් එක නැති වෙලා හොඳ බ්‍රයිට්නස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා කොහේ හරි එළියට යනවා නම් අපිට පුළුවන් මසාජින් එක විතරක් පැයකට කලින් කරා නම් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. Step 4 face mask. face mask එකට මම බ්ලෙන්ඩ් කරගත්තු මොන් ඇට වලින් එක හැන්දක් එකතු කරගන්නවා. ඒකට මම කෝෆි කුඩු හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට යෝගට් හැන්දකුත් කිරි හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරලා මූණට ගාන්න තියෙන්නේ. මූණට ගාති විනාඩි 15ක් 20ක් අතර ගාලා හොද ගන්න පුළුවන්. ඉතින් මේ ෆේස් මාස්ක් එකේ අපිට ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. අපේ ඩාර්ක් ස්පොට්ස් අඩු කරගන්න පුළුවන්. ඒ වගේ අපේ මූණ හොඳට හයිඩ්‍රේට්ව තියාගන්නවා. ඩල්නස් නැතුව හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න පුළුවන් මේ ෆේස් මාස්ක් එකෙන්. ෆේස් මාස්ක් එක ගාලා ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් අයිස් කැට වලින් අපේ මූණ රබ් කරන්න. ඉතින් මේක ඔප්ෂනල්. එහෙම අපි අයිස් කැට වලින් මූණ රබ් කරද්දී අපේ මූණේ පිම්පල්ස් තිබෙන ඒවා අඩු වෙනවා. ඒ වගේ හොඳ ග්ලෝ එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ෆේෂියල් එක කරලා බලන්න. ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ අපිට පුළුවන් මුං ඇට කුඩු විතරක් උදෙන්ම ෆේස් වොෂ් එකක් වගේ පාවිච්චි කරන්න. ඒකෙන් අපේ ස්කින් එක ගොඩක් බ්‍රයිට් වෙනවා. මාසයක් වගේ ගාලා බලන්න ඔයාටම තේරෙයි ලොකු චේන්ජ් එකක් තියෙයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් හැමෝටම යූස් එකක් තියෙයි කියලා. ඉතින් thank you so much for watching my video.